සිඩ්නි වයිෆ් YouTube channel එකට ඔයාව අදත් ආදරෙන් පිළිගන්නවා. ඉතින් මේ වීඩියෝ එක පහුගිය ඊස්ටර් එකේ අපි මෙල්බන් ගියපු ගමන ගැන. ඉතින් ඔයගොල්ලෝ මේ දකින්නේ සිඩ්නි වල තියෙන සෙන්ට්‍රල් ස්ටේෂන් එක. ඉතින් සෙන්ට්‍රල් ස්ටේෂන් එක කියන්නේ සිඩ්නි වල විතරක් නෙමෙයි මුළු ඕස්ට්‍රේලියාවෙම තියෙන විශාලතම ට්‍රේන් ස්ටේෂන් එක. ඉතින් මේ ස්ටේෂන් එකේ ප්ලැට්ෆෝම් 26ක් තියෙනවා. ඉතින් අපි මෙල්බන් යන්නේ ට්‍රේන් එකේ. සිඩ්නි ඉඳන් මෙල්බන් වලට ට්‍රේන් එකේ යන්න සාමාන්‍යයෙන් පැය 11ක් විතර යනවා. ඉතින් අපි උදේ ට්‍රේන් එකේ තමයි සිඩ්නි වලට යන්නේ. එතකොට හවස 6:00 විතර වෙද්දී අපි මෙල්බන් වලට ගිහිල්ලා. ඉතින් අපි මුලින්ම කරේ අපේ බෑග් චෙක් ඉන් කරපු එක. ඉතින් බෑග් අපිත් එක්කම අරන් යන්නත් පුළුවන්. ඒ වගේම එහෙම නැත්නම් ඕගොල්ලෝ ටිකක් ලොකු බෑග් එකක් අරන් යනවා නම් ඕගොල්ලන්ට පුළුවන් එතෙන්ට දීලා චෙක් ඉන් කරන්න. ඉතින් මේ චෙක් ඉන් කරන එක්ස්පීරියන්ස් එකත් අපි ට්‍රේන් වල කලින් එහෙම කරලා තිබ්බේ නැහැ. ඒකත් අපිට අලුත් එක්ස්පීරියන්ස් එකක්. ඉතින් අපි ටිකට් එක බුක් කරාම ඒ ටිකට් එකේ ගහලා තියෙනවා අපිට කොච්චර බර ප්‍රමාණයක් ගෙනියන්න පුළුවන්ද කියලා. ඉතින් අපි අපි පොඩි හෑන්ඩ් ලගේජ් එකක් අරන් ගියා. ඒ වගේම තව ටිකක් ලොකු එකකුත් අරන් ගියා. අපි ඒක තමයි අර කවුන්ටර් එකට දීලා චෙක් ඉන් කරේ. ඉතින් කවුන්ටර් එකට දෙනකොට නම් ඒ බෑග් එක කිරනවා. ඒ අරින්න අපි අතේ අරන් ගියොත් ඉතින් ඒක එහෙම කිරන්නේ නැහැ. ඉතින් මේ ට්‍රේන් එකේ තමයි අපි දැන් මෙල්බන් වලට යන්න ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් මේ ට්‍රේන් එක මෙල්බන් යන්නේ සාමාන්‍ය දවසට දෙපාරයි. මේ අපි දැන් යන්නේ උදේ 7:40ට යන්න තියෙන ට්‍රේන් එකේ. තව මේ වගේම ට්‍රේන් එකක් නයිට් ටයිම් එකට යනවා. ඉතින් අපි යන්නේ එකොනොමි ක්ලාස් එකේ. ඉතින් අපි ට්‍රේන් එක ඇතුළට ගිහිල්ලා බලමු මේ ට්‍රේන් එකේ මොන වගේ ෆැසිලිටිස්ද තියෙන්නේ කියලා. ඉතින් අපි ටිකක් කලින් ට්‍රේන් එක නැග හින්දා මේකේ තාම කට්ටිය පිරීලා හිටියේ නැහැ. ඉතින් මේ විදිහට හැමෝටම ගාබේජ් බෑග් එකක් ඒ වගේම ඉමර්ජන්සි එකකදී අපි මොනවද කරන්න ඕනි කියලා වගේ විස්තර තියෙන කොළ ටිකක් තමයි ඒ ඉස්සරහින් තිබ්බේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි ට්‍රේන් එක යන්න පටන් ගත්තේ. ඉතින් මේ තියෙන්නේ ට්‍රේන් එකේ තියෙන කැන්ටින් එක. ඉතින් මේ කැන්ටින් එකෙත් සාමාන්‍ය ගණන් වලටම තමයි කෑම තිබ්බේ. එහෙම විශේෂ ගාණ වැඩි ගතියක් තේරුන්නේ නැහැ. ඉතින් සෑන්ඩ්විචස් වගේ ඒවා තිබ්බ උදේට. ඒ වගේම හොට් ඩ්‍රින්ක්ස්, කූල් ඩ්‍රින්ක්ස්, ඒ වගේම බන් ඕන එකක් ඉතින් මෙතනින් ගන්න පුළුවන්. ඉතින් මේක ඒ කට්ටිය දැන් අපි කොෆි එකක් වුණත් ගත්තාම ඒක දාලා දෙන්නෙත් අපිට ගෙනියන්න පුළුවන් විදිහට. ඒ කියන්නේ මොකද ට්‍රේන් එකේ දැන් ගැසි නැත්තම් මේක අරන් යන්න යද්දිත් හැලෙනවනේ. ඉතින් එහෙම නෙමෙයි. ඒ කට්ටිය ඒක නිකන් අර අපිට ගෙනියන්න පුළුවන් පහසු විදිහට තමයි නිකන් කාඩ්බෝඩ් පෙට්ටි එක වගේ ඒක දාලා දෙනවා. එතකොට අපි අරන් යද්දි ඒක හැලෙන්නේ නැති විදිහට. ඉතින් මේ ට්‍රේන් එකේ වැඩ කරන ස්ටාෆ් එකත් ගොඩක්ම ෆ්‍රෙන්ඩ්ලි. ඉතින් ඒ වගේම අපි ගාව දැන් එකතු වෙන කුණු හැමත් එකතු කරන්න ස්ටාෆ් එක එක්කෙනෙක් ගාබේජ් බෑග් එකක් අරන් සැරේ එනවා. එතකොට අපිට අපේ ගාබේජ් ඒගොල්ලන්ට දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ ෆ්‍රෙන්ඩ්ලි සර්විස් එකක් තමයි මේ ට්‍රේන් එකෙන් අපිට හම්බුනේ. ඉතින් මේ දින ටෝකන් එක තමයි අපි දවල් කෑම ඕඩර් කරාට පස්සේ අපිට හම්බුනේ. ඉතින් අපිට දවල්ට මොනවද තියෙන්නේ කියන එක ඒ කඩේ අනවුන්ස් කරනවා. ඉතින් මේ දවසේ අපිට දවල්ට ලන්ච් එකට ගන්න තිබ්බේ පාස්තා. ඉතින් ඒක වෙනම ඕඩර්
කරන්න ඕනි. කියන්නේ ඒක කැමති නම් විතරයි අපි ඕඩර් කරන්න ඕනේ. අපිට එපා නම් අපි ගාව තියෙන එකක් කාලේ ඉන්න පුළුවන්. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද ඒකට වෙනම ගාණක් ගෙවන්න ඕනේ. සාමාන්‍ය $15ක් වගේ මේ මීල් එක. ඉතින් ස්ටාෆ් එක එක්කෙනෙක් එනවා අපේ ගාවට. ඉතින් අපි ඕඩර් කරනවා නම් එයාට කියලා මොන ෆ්ලේවර් එකකටද කැමති කියලා චිකන්ද බීෆ්ද පෝක්ද ඕන එකක් කියලා අපිට එතනින් ඕඩර් කරන්න පුළුවන්. ඊට පස්සේ ටික වෙලාවකින් ඒක රෙඩි කියලා ආයෙ ඒගොල්ලෝ ඇනවුන්ස් කරනවා. ඉතින් අපිට පුළුවන් අපි අරන් ගිය ටෝකන් එක අරන් ගිහලා කැන්ටින් එකට දීලා එතෙන්ට පේ කරලා අපේ මීල් එක ගන්න. ඉතින් මේ ට්‍රේන් එකේ ටිකට් ප්‍රයිස් එක ගැන කතා කරොත් එහෙම ඒ ටිකට් ප්‍රයිස් එක මේ අර සීසන් වලට ගාණ වැඩි. නිකන් සාමාන්‍ය දවස් වලට ටිකක් අඩු ගාණක් තමයි තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් සිඩ්නි ඉඳන් මෙල්බර්න් යන්න ඔස්ට්‍රේලියානු ඩොලර් 100ක් වගේ තමයි යන්නේ. හැබැයි අපි මේ ගිය දවස නිමාඩු දවසක් හින්දා අපි සාමාන්‍යයෙන් එක්කෙනෙකුට ඔස්ට්‍රේලියානු ඩොලර් 120 ගාණක් විතර ගෙවලා තිබ්බා. කොහොම හරි දෙන්නටම ටැක්ස් ඔක්කොමත් එක්ක අපි ගෙවලා තිබ්බා ඔස්ට්‍රේලියානු ඩොලර් 250කට ආසන්න ගාණක්. ඉතින් අපි මුලින්ම හිතාගෙන හිටියේ මෙල්බර්න් වල සදර්න් ක්‍රොස් ස්ටේෂන් එකෙන් බහිනවා කියලා. හැබැයි අපි යන යාළුවාගේ ගෙදරට ටිකක් ළඟයි. අපි සදර්න් ක්‍රොස් ස්ටේෂන් එකට කලින් තියෙන ස්ටේෂන් එක. ඒ කියන්නේ බ්‍රෝඩ් මැඩෝස් ස්ටේෂන් එකෙන් බැස්සොත්. ඉතින් ඒක නිසා අපි තීරණය කරා ආපහු බ්‍රෝඩ් මැඩෝස් ස්ටේෂන් එකෙන් තමයි අපි ට්‍රේන් එකෙන් බහින්නේ කියලා. ඉතින් මේකෙදී අපි ඇත්තටම ස්ටාෆ් එකට අපිට ඒක කියන්න උනා. හේතුව තමයි අපි බෑග් චෙක් ඉන් කරලා තිබ්බේ. මොකද අපි බෑග් චෙක් ඉන් කරද්දී අපි දානවා අපි බෑග් කලෙක්ට් කරගන්න ස්ටේෂන් එක. ඉතින් අපි මුලින්ම සදර්න් ක්‍රොස් කියලා ඒගොල්ලන්ට විස්තර දීලා තිබ්බේ හින්දා ආයි අපි අපිට හම්බුණු ටෝකන් එක දීලා ස්ටාෆ් එකට කිව්වා අපි බහින ස්ටේෂන් එක වෙනස් කරා අපිට මෙතනින් බෑග් ටික ගන්න පුළුවන්ද කියලා. ඉතින් ඒගොල්ලෝ ඒ වැඩ ටිකත් කරලා දුන්නා. ඉතින් අපි ඇත්තටම බ්‍රෝඩ් මැඩෝස් වලින් බහිනකොට වෙලාව හවස 5:57යි. ඉතින් ඒ කියන්නේ 7:40 ගානට පටන් ගත්ත අපේ ගමන අපි අන්තිමට මෙල්බර්න් වලින් බහින ස්ටේෂන් එකට එද්දී 6 විතර වෙලා. ඉතින් ඒක තමයි අපේ ට්‍රේන් ජර්නි එක මේ විදිහට තමයි ඉවර වුණේ. ඉතින් ඔන්න දැන් තමයි එදා දවසේ හොඳම හරිය පටන් ගන්න යන්නේ. ඉතින් මෙල්බර්න් කිව්වොත් පාටි තමයි. ඉතින් ඔන්න අද සෙලිබ්‍රේට් කරන්නේ මිහෙලි බබාගේ 7 වෙනි බර්ත්ඩේ එක. ඉතින් මේ විදිහට කේක් කපලා බාබකියු පාටි දාලා රෑ වෙනකන් සින්දු කීකියා නටනටා මෙන්න මේ විදිහට එදා දවස මාර ෆන් එකේ අපි ගත කරා.
මෙල්බන් වල ගත කරන දෙවෙනි දවස. ඉතින් අද අපි යන්නේ අපේ තවත් යාළුවෝ කට්ටියක් එක්ක විලා එකකට. ඉතින් අපි කට්ටිය එදා දවස කොහොමද එන්ජොයි කරේ කියලා මේ වීඩියෝ එකෙන් ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් මේ ඔයගොල්ලෝ දකින්නේ අපි මෙල්බර්න් වල ගත කරන තුන්වෙනි දවස. ඉතින් අපි යාළුවොත් එක්ක අපි ගියේ අද මෙල්බර්න් වල තියෙන තවත් ලස්සන පැත්තකට. ඉතින් ඩෑම් එකක් බලන්න තමයි අපි මුලින්ම ගියේ. ඉතින් දැන් අපි යන්නේ මෙල්බර්න් වල තියෙන තවත් ලස්සන view point එකක් බලන්න. ඉතින් මෙතන මුහුදු මට්ටමේ ඉඳන් මීටර 1250ක් උසින් තියෙන තැනක්. ඉතින් එතෙන්ට යන්න තියෙන පාරත් හරියම ලස්සනයි. ඉතින් මං හිතනවා ඔයගොල්ලොත් මේ view එක enjoy කරනවා ඇති කියලා.
ඉතින් ආදරණීය මතක ගොඩක් එකතු කරගෙන දවස් 4ක් මෙල්බර්න් වල ඉඳලා අපි දැන් ආපහු සිඩ්නි වලට යන්නයි හදන්නේ. ඉතින් අපි සිඩ්නි වලට යන්නේ ෆ්ලයිට් එකේ. ඉතින් ඩොමස්ටික් ෆ්ලයිට් එකක මේ ඔයගොල්ලෝ දකින්නේ මෙල්බර්න් එයාපෝට් එක. ඉතින් මෙන්න මේ විදිහට වර්ජින් ඔස්ට්‍රේලියා ෆ්ලයිට් එකක අපි සිඩ්නි වලට යන්නයි හදන්නේ. ඉතින් ෆ්ලයිට් එකට ගිය ටිකට් ප්‍රයිස් ගැන කතා කරනවා නම් ඇත්තටම අපිට ට්‍රේන් එකේ යනවට වඩා අඩු මුදලක් තමයි ෆ්ලයිට් එකේ යන්න ගියේ. හේතුව ඒ වෙනකොට අර තිබ්බ නිමාඩු දවස් ටික ඔක්කොම පහුවෙලා මේ වීක් ඩේ එකක තමයි අපි දැන් ආපහු සිඩ්නි වලට යන්නේ. ඉතින් අපිට එක්කෙනෙකුට ඔස්ට්‍රේලියන් ඩොලර් 109ක් වගේ ගාණක් තමයි අපිට මේ මෙල්බර්න් ඉඳන් සිඩ්නි යන්න ෆ්ලයිට් ටිකට් එක විදිහට ගියේ. ඉතින් මේකෙදි අපිට ෆ්‍රී ඩ්‍රින්ක් එකක් හම්බෙනවා. ඔයාලට ඕන එකක් ඕඩර් කරන්න පුළුවන්. හොට් ඩ්‍රින්ක් එකක් හරි කූල් ඩ්‍රින්ක් එකක් හරි. ඉතින් ඒ අරින්න මීල් එකක් අපිට හම්බ වෙන්නේ නැහැ. ඉතින් මීල් එකක් ඕන නම් අපිට වෙනමම ඕඩර් කරන්න පුළුවන්. ඉතින් අපිට හම්බ වෙන ටී එක අපි බීලා ඉවර වෙද්දී අපි සිඩ්නි වලට ඇවිල්ලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මෙල්බර්න් සිටි එක වගේම සිඩ්නි සිටි එකත් අහසින් හරි ලස්සනට බලා ගන්න පුළුවන් වුණේ. ඉතින් මං හිතනවා මේ වීව් එකත් ඕගොල්ලෝ එන්ජොයි කරයි කියලා. ඉතින් ඕගලන්ට පේනවා දැන් නම් ෆ්ලයිට් එක ගොඩක් පාතින් තමයි යන්නේ. ඉතින් දැන් සිඩ්නි එයාපෝට් එකට ලෑන්ඩ් කරන්න තමයි ලෑස්ති වෙන්නේ.
දවස් 4ක් ගත කළා මෙන්න මේ විදිහට තමයි අපි ආපහු සිඩ්නි වලට ආවේ. ඉතින් මේ ගමන පුරාවටම අපටත් ගොඩාක් ආදරණීය මතක එකතු කරගන්න පුළුවන් වුණා. ඉතින් ඒ ආදරණීය මතක මේ විදිහට ඕගොල්ලොත් එක්කත් බෙදා ගන්න අපිට පුළුවන් වුණා. ඉතින් මම හිතනවා ඕගොල්ලෝ මේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා.